ඔව්. මහත්මයා මොකද මේ තාම දාන්නේ පරක්කු? උනායිනේ වෙලාව. මේ විජේනන්දනාරාමෙන් දානේ බාරගත්ත නේද අද? කොහෙන් දාන්නේ ඕන? ඔබ දානේ බාරගත්ත නේද? කොහෙන්ද කතා කරන්නේ? විජේනන්දනාරාමෙන් කතා කරන්නේ. විජේනන්දනාරාම කොහෙද තියෙන්නේ? ඇයි මාත් එහෙම කතා කරන්නේ මේ ගමේ පන්සලටයි ගෞරව කරන්නේ. ගමේ පන්සලට එහෙම ගෞරව කරන්නේ. නෑ ගමේ පන්සල තියෙන්නේ කොහෙද කියලා මන් දන්නෙත් නෑ. මේ කර්ණාවතී උපාසිකා මාතාව නේද? කර්ණාවතී නේද? නෑ. කර්ණාවතී පොතක් දෙන්නකෝ. පන්සල කොහෙද කියන්නකෝ? වේරහැර. කොහෙද ගම කියන්නකෝ මට. වේරහැර. මේක මාළඹේ ඇවිල්ලා තියෙන්නේ. උපාසක මහත්තයා අද මේ අපේ මේ භාවනා මධ්‍යස්ථානට දානේ බාරගත්තද? මාළඹෙන් බාරගත්තේ නෑනේ. උපාසක මහත්තයා මේ නම්බර එකනේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ. ඒක වැරදි නම්බර් එකක් කියන්නේ. ඒ වුණාට උපාසක මහත්තයා මේක පෙරේද තමයි ඇවිල්ලා බාරගෙන තියෙන්නේ. මම නම් කොහෙවත් යන්නේ නෑ. ඔබතුමා පන්සල් පල්ලියකට යන්නේ නැද්ද? නෑ. ඔබතුමා මොකක්ද ආගම? ක්‍රිස්තියානි. ඔබතුමා ක්‍රිස්තියානිද? ඔව්. කොයි පල්ලියටද යන්නේ? මේ කොටහෙන්. කොටහෙනි පල්ලියට. ඉතින් මහත්තයෝ අද මේ දානේ බාරගෙන තියෙනවානේ මේ බෝඩ් එකේ. කවුරුද? හාමුදුරන්ට මම දාන බාරගෙන නෑ. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද? උපාසක මහත්තයා කුජීතයි නේද එහෙම වැඩ කරන එක? හාමුදුරුවෝ නමක් බඩගින්නේ තියෙන එක? ඉතින් වැරදි නම්බර් එකකට කවුරුහරි දීතියක් වෙන්නේ නැති මේ මම ඉතින් ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් මම දාන බාර ගන්න නෑනේ. ඒ වුණාට මේ නම්බර එකනේ සඳහන් වෙන්නේ. විනාශ කෙනෙක්ද කවුද කතා කරන්නේ? ඔව් මම වැලහිටියාවේ සුමන සාරහිමි. වැලහිටියාවේ සුමන සාරහිමි කතා කරන්නේ. නැතුව තියපම් පපෝ. මේ මහත්මයා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඇහුවේ ගම්මන්ති බික්කන්ති කායෝ. ඉතින් ඒ කියන්නේ ඔබතුමාගේ වචනෙන් කරන ක්‍රියා පසුපස එළවයි. ඉතින් හරි. නිකන් පුකේර්ණ කතා කියන්න එපා උපාසක මහත්තයා. ආම්දුර කෙනෙක් වුණා මගේ පයියා නගිනවා. නිකන් අම්මට උගන කතා කියන්න බා අප්පා. කැරියෝ මම දාන බාරගත්තේ නෑ. මම උඹලා දාලා දෙන්න පොරොන්දු වෙලත් නෑ. දානේ බාරගෙන පුක දෙනාට කරන්න එපා. හරිද? කැරිය අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. එහෙනම් ඔය දානේ කවුද දීලා තියෙන්නේ? කැරිය දානේ බාරගත්ත නේද? පුකියාරිනෝ මං කැරිය දැනගත්තා. නම්බරක දුන්නේ හුත්ත බෝඩ් එකට. ඒකනේ හුත්ත වාර්තානේ පේදා අවස පුකදෙන්න. අද දැනගනින් මම මොකද්ද කියලා. හරි උඹ ඉවසපන් ඉවසන විදියට. බට දිගට නැත්තේ කියලා බලන්න වරෙන්කො පොඩ්ඩක්.